guys, welcome back to my YouTube channel. ඉතින් අද සෑහෙන ගොඩක් දවසකට පස්සේ මං හිතුවා vlog එකක් කරන්න. අද ඉතින් උදෙන්ම නැගිටලා මූණ එහෙම සෝදලා වැඩ ටිකක් තියෙනවා කරන්න. අද නිවාඩු දවස ගොඩ කාලෙකට පස්සේ තමයි මට වීඩියෝ එකක් කරන්න හම්බුනේ. ඉතින් මූණ එහෙම සෝදලා තේ එහෙම හදාගෙන බීලා ඊට පස්සේ ලෑස්ති වෙන්න හදන්නේ. අද දවල්ට මොනවා හරි හදන්න තමයි. අද සිකුරාදා ලංකාවේ බඩු වෙන ෂොප් එකට යන්නත් ඕනේ. මුලින්ම තේ ටිකක් හදාගෙන ඉමුකෝ. ඉතින් මං උදෙන්ම කිරි එකක් හදාගන්න හදන්නේ. මං උදේම කිරි බොන්න හරිය ආසයි. ඒක මට මාර හිතට සනීපයක්. කිරි එක නම් නැතුවම බෑ. ඉතින් මං මුලින්ම පෙන්වන්නේ මගේ මල් ටිකක් දැන් සවුත් වෙලා මල් ටිකක් ගන්නත් ඕනේ. ඉතින් ඉන්නකො එකතු වෙලා අද මොනවද කරන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. දිගටම බලාගෙන ඉන්න. ඉතින් ළමයි මෙහි මල් පැල ගොඩාක් හිටවන්න නම් අපි හැමතිස්සෙම ගෙදර ඉන්න ඕනේ. ඉතින් මල් පැල නම් හිටවන්න බෑ. මේ කොමාරිකා පැලේ නම් මට හම්බුනේ මෙහි ඉන්න අංකල් කෙනෙක්ගේ. ඉතින් ඒක නම් සරුවට තියෙනවා. දැන් හදන්නේ මේ ලෑස්ති වෙලා යන්න ලංකාවේ බඩු වෙන කඩේට. දැන් තමයි බස් එක ආවේ. බුකින් බස් එකකුත් දාගෙන බස් එකේ යන්න හදන්නේ අද ශ්‍රී ලංකන් බඩු වෙන ෂොප් එකට. ඉතින් ගියාට පස්සේ ගොඩාක් ජාති ඇවිල්ලා තිබුණා. මේ ටික තමයි අපි හැමදාම වගේ එන්නේ සිකුරාදා. ඊට පස්සේ මට ගොඩාක්ම මේ ගන්න එන්නේ ගොටුකොළ තමයි. මේ මොකද මං හරි ආසයි ගොටුකොළ කන්න. සමහරලාට ඉතින් ඇඹරැල්ලා මොනවාද දියුල් එහෙමත් ගන්නවා. ඉතින් අද පොල් කිරි පැකට් එකකුයි පොල් ගාපු පොළුයි බෝල කොච්චි තිබුණා බෝල කොච්චි ඊට පස්සේ මාළු මිරිසුයි කොටුකොළයි තමයි ගත්තේ. ඉතින් මේ මෙතන ටිකක් ගණන් ලංකාවට වඩා එකට එකක් ගණන් ඒ වුණාට ඉතින් මෙහි හොයාගන්න බැහැනේ ලංකාවේ ලොකු ජාති. ඒ නිසා තමයි ඉතින් මම මෙතෙන්ට එන ටිකක් ගණන් වැඩි වුණත් කමක් නැහැ කියලා. ඊට පස්සේ එද්දි කොමඩු ගෙඩියක් අරන් ආවා. ආව ගමන් ඒකෙන් ජූස් එකක් හදාගත්තා. මොකද මේ දවස්වල තාම ටිකක් රස්නේ මෙහි රස්නේ නම් අඩුවක් වෙන්නේ නැති පාටයි. ඊට පස්සේ දවල්ට ඉතින් අද හාල් ටිකකුත් අරගෙන හාලුත් සෝදලා අරගෙන වතුත් උයාගෙන ඊට පස්සේ මං හිතුවා අද හදන්න චිකන් එකක් හදලා කරවෙලි තිබෙන කරවෙලි සම්බෝලෙකුත් හදලා පරිප්පු යන්න කරවෙලි සම්බෝල වලට මම හරි ආසයි. උයලා අර පොඩ්ඩක් තිත්ත ගතිය තියෙනවනේ ඒ උනට අර සම්බෝල හැදුවාම තිත්ත ගතිය නැති නිසා මම ආසයි කරවෙලි සම්බෝලෙට. ඉතින් ගොඩක් අය කියනවා කරවෙලි සම්බෝලෙට වැඩිය උයලා තමයි හොඳ කියලා. ඒකට ඉතින් රසත් එක බැලුවට පස්සේ නම් කරවෙල සම්බෝලේ තමයි හොඳ. මම කරවෙල සම්බෝල හදලා කන්න නම් ආසයි. තක්කාලි ලුණු ඊට පස්සේ රම්පේ කරපිංචා ඒ ටික මුලින්ම කපා ගත්තාම ලේසි. ඉතින් දැන් මේ කරන්නේ ඒ ටික විජහට කපාගෙන ඊට පස්සේ මස් එක හදන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ.
දාන්න නැතුව යන්න තමයි මම ගොඩක් කැමති. සුදු ලුණු ඉඟුරු පේස්ට් එකක් දාගෙන ඊට පස්සේ ඒකට ලුණු ටිකක්, ඊට පස්සේ ඒකට මිරිස් කුඩු ටිකක්, ඊට පස්සේ අමු තුන පහ එහෙම දාලා ගම්බිරිස් එහෙමත් චුට්ටක් දාලා සමහරවිට මම කරන්නේ ඒක හොඳට මික්ස් කරලා පැත්තකින් තියාගෙන ගමු. තුනපහ බෙදපහ ඒ ටික දාලා ඊට පස්සේ මම කරන්නේ ආපහු තෙලට මේ ටිකම දාලා ඉවර වෙලා හොද්දේ දීගෙන ඉතින් ගම්බිරිස් ටිකකුත් දාලා ඊට පස්සේ තෙලේ බෙදෙන්න දෙන එක තමයි මම කරන්නේ. ඒකට එහෙම රසයි. සමහර අය මෙහෙම කරන්නේ එක අය ගොඩක් විදියට උයනවා. එනකොට මම මෙහෙම හදන්න ආසයි. ඒක රායි හොඳට කළු පාටට ලස්සනට එනවා. ඒ නිසා මම මෙහෙම හදන්න ආසයි. ඉතින් මස් එක හොඳට පාටට ඇවිල්ලා මෙහෙම තිබ්බහම තැම්බෙන්න මස් වල තියෙන වතුර ගතියෙන් හොඳට තැම්බෙනවා. ඉතින් අලුතින් ආයෙ වතුර දාන්න ඕනේ. එහෙම අර මස් වල තියෙන වතුරෙන්ම ඉදනහම ඒක හරිය රසයි. ඉතින් ඔයාලා හදලා බලන්න කීක මාර රසයි එහෙම. සමහර අය ඉතින් වතුරත් දානවා. මම ඉතින් වතුර නොදා දාන්න කැමති. වතුර දාලා හදන දවසෙත් ඒන ටිකක් හරි එක ගන්න ඕනම නැත්නම් පොල් කිරි ටිකක් දානවා. ඒකට මෙහෙම හදලා බලන්නකො මෙහෙම මාර හරි. කරවිල සම්බෝලේ තක්කාලි ලුණු ඊට පස්සේ චූටි ලියාගත්ත කරපිංචා ලුණු දහි අඹුල් ටිකක් දානවා. මම ආසයි චූටියට ලියාගත්ත කරපිංච දාන්න. ඒකේ 아무තු සුවඳක් වගේම රහකුත් එනවා. ඒ නිසා ඉතින් දැන් හදාගෙන ඉවරයි. කරවිල සම්බෝලේ මේක මාර රසයි. මම ආසම කෑමක් හොඳට තිබුණා. ඉතින් සෙන්සුරාදා ඉරිදා සිකුරාදා හම්බෙන්නේ වඩාවකම මම කරන්නේ ගොඩක් කෑම හදන එක තමයි. මොකද සාමාන්‍ය දවස්වලට ඔෆිස් යන නිසා ඒක ගොඩාක් අපිට මේ වගේ හොඳටම උයා ගන්න කාලයක් නෑ. මම ඉතින් දඩබිඩි කාලා උයාගෙන යනවා. ඒකට සමහරවිට මට වීඩියෝ කරන්නත් වෙලාවක් නෑ. මම ඉතින් සෙන්සුරාදා සිකුරාදා ඉරිදා කියන්නේ මගේ උයන දවසක් තමයි ඉතින්. මම ආසයි උයන්න එදාටවත් හොඳට. ඔන්න උයලා ඉවරයි. දැන් රස කෑමක් කන්න යන්නේ. ඉතින් මස් උයලා ඊට පස්සේ කරවිල සම්බෝල පරිප්පු. ඉතින් පපඩ මොකුත් ඉවරලා හොඳයි මේ වෙලාවේ පපඩන්න නැහැ. ඉතින් ආපහු අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙතකන් බලන් හිටපු ඔයාලට යහන් හිටපු අයටයි ගොඩාක් ස්තුතියි. එහෙනම් ආපහු හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. Love you all. Bye bye.